today we came here to do a very funny video. ඉතින් අද අපි සුපිරිම විදිය වැඩක් කරන්න යන්නේ. මේ දින්නේ ඉතින් අපි අර ගිහලා ඉතින් මතකනේ අපි අර මේ උඩ ඉඳලා අර යාතන ගත්තේ. ආන් ඒ පොට් එක තමයි මේ අපි ඉතින් ගිමුල් බැස්සා. අර දින්න මැද ගන්නවා. ඔය පට්ට ලස්සන පොට් එකක්. ඉන්නකො මම ඔයාලට පෙන්නන්න. ආයි ඉතින් මොකද පට්ට ලස්සනයි. ඒ සංග බොදි මන්දිකෝ. මෙතන තීක්ෂණයට නම් පොඩ්ඩක් ගඟ පැත්තෙන්න හොඳ නැහැ කියලා තියෙනවා. හොඳ නැහැ නෙමේ. එයාගේ එක සැරයක් මොකෙද දිගේ කෑව කකුලේ. මේ පට්ට ලස්සනයි. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කේෂාන් වල. ඉතින් මම දන්නවා කේෂාන් ඉන්නවා, ඉනස්කේ ඉන්නවා, තීක්ෂණ ඉන්නවා. මේ ඉන්නේ අපේ සකු. ඉතින් සච්චිදු තමයි නම. අපේ මෝඩ දිලීෂා නෑ අද පන්ති ආවෙත් නෑ යා. අද පන්ති ආවෙත් නෑ හැබැයි නැති ඒ කියන්නේ. නැති එක අපිට පාළුවක් නෑ. පාළුවක් නෑ ඉතින් පොඩි ජොලි කතියකුත්. අද අපි මෙතන චාලි කරන්නේ තමයි යන්නේ බලන්නකො අපි මොන ඇඩ්වෙන්චර් කරන්නේ නේද? ඊට කලින් අපි පොඩි පොට් එකක් හොඳට හොයාගමු. අපි සුපිරිය කියන්නේ හොඳට අඳුර වැටලා තියෙන පොට් එකක් හොයාගන්න ඕනේ guys. අම්මට guys තියෙනවා පොඩි පොට් එකක් නම් සුපිරි පොට් එකක් නම් තියෙනවා මේ. ඉතින් guys ඔයාලා අපේ කලින් වීඩියෝස් බලන්න නැති ලයික් එකක් දාන්න නැති කියලා හිතනවා. ඉතින් අපි නරක වචන මොනවා හරි කිව්වනේ ඉතින් අපිට සමා වෙන්න. අපි අදින් පස්සේ ආයි ඉතින් නරක වචනයක් තියා හිතපතුලටවත් ගන්න නැහැ ඉතින්. නරක වචන කියන්නේ අර අතෙන් යම. ඉතින් guys අපි තීක්ෂණ පොඩි පොට් එකක් හොයාගත්තා. guys මෙන්න මෙතන බලන්න. ඔව් guys අම්මට බඩුම තමයි අම්මට සිරි බඩ. අඩෝ මේ සුපිරි පොට් එක සෙරප්පු ගලවලා යන්න වෙනවා. මොකද ලිස්සුවත් ඉතින් ආය කවුද වගේ කියන්නේ අපිට. ඉතින් අපි පොඩි කට්ටිය වීඩියෝ කරනවා කියලා අපිට බැනලා දාන්න එපා. ඉතින් අපි ඉතින් පවුනේ ඉතින් අම්මට තව පොඩ්ඩෙන් වැටෙනවා. guys බලන්න වෙන්නේ මෙතන ඉඳන් බලනකොට බීම ඉනස් කින්නවා මෙතන. guys බලන්න අපි පරිබලක් වගේ ඉන්නේ. විශානියා. ඉතින් මෙතරම ගානේ ඉතින් guys චාලි කරන්න. පොඩ පොළොව මෙහෙම පැතලිව තියෙන්නේ. ෆ්ලැට් නෑ මිනි මේ කුඩ කරන්න ඕනේ. බෑනේ. බෑන් පොතක් තියෙනවා. පොතක් තියෙනවා. බීමට බහින්නකෝ. පොඩක් ඉන්න guys අපිට බහින්න නෑ. බහින්න එපා උතන වතුරනේ guys අපි වතුරට යන්නේ. ඉතින් guys we won't find a new place here. guys අපිට වෙනම place එකකට යන්න නම් මෙතන හරියන්නේ බලන්න. But we can't find. We have some tired ඕන නැහැ සදා ඉන්න මෙතන අපිට අපි ඒක ගිහින් කරන කන්න වගේ අපි chance කරන්න යන්න මෙතන. that is all. ඒ අරගත්ත නීමනේ. අපි ආපෙත් අවුලකුත් තියෙනවා. පොඩ්ඩක් මේ පැත්ත පොඩ්ඩක් ගිහිල්ලා පොඩ්ඩක් මම තීක්ෂණ මම පොඩ්ඩක් ගිහින් එන්න මේ පැත්තට. I will go and I will come. මෙතනින් පොඩ්ඩක් යන්න. අපේ සතාට නම් කිසි ගාණක් නැතුව පොර යනවා. අන්න ෂෝට් ගග ඇවිල්ලා අන්න අපේ guys මේ අලුතෙන් අපේ channel එකට ආවේ. මෙයාගේ නම ගගන. මෙයා පළවෙනි දවසේ යන්න ගියේ ආයි දෙමව බොටෙන් එන්න. මචං ගගන එයාට පොඩි දෙයක් අපිට කියන්න තියෙනවා. අපේ ෂෝට් ගග නම් ඇවිල්ලා වතුරට යන්න එපා හලෝ පිස්සුද. ඔව් හලෝ. ඔන්න guys අද අපිට නිව් කමර් කෙනෙක් ඉන්නවා. අපි නම් නිව් නෑ කලින් ගම හිටියා. අපිට නිව් නෑ ඔයාලට නිව්. අපි ඉතින් අදින් පස්සේ අපි කුණු හර්ප bad words use කරන්නේ නෑ. we promise it for you. ගගන ඔයාලගේ අතර බොක්කාවයි ඉතින් දන්නව නෑ කවුද කියලා. ගගන මචං මේ කුණු හර්ප කියන්න බෑ මචං. හරි ගන්න. ඉතින් පොඩ්ඩක් ගණන් ගන්න එපා ඔය.
අනේ මගේ පැටියා අනේ පව්. අපි පටන් ගමු වැඩේ. guys අපි මෙතන චාලි කරන්න හිටියේ අපි ගගෙන එනවා කිව්වා ඒකයි අපි මෙතන හිටියේ අපි පටන් ගමු. මෙතන එන්න guys අපි පටන් ගමු guys මෙතන මෙන්න පොඩ්ඩක් කොහොමද කියන්නේ මේ මෙතන හොඳ. guys මෙතන හොඳයි පොඩ්ඩක් අපි මෙතන පිරිසිදු කරගමු කොල්ලෝ බලන්න කරමු මේ මෙතන හොඳ මේ guys අපි මෙතන කොළ අයින් කරනවා වාඩි වෙන්න කොහොමද බා? guys අපි මෙතන පිරිසිදු කරනවා මේ දැක්කනේ පිරිසිදු කරන විදිය ඒ බෑග් ටික මෙතන ඉයමු. ආයි කොසු ඉදල් මුකුත් ඕනේ අපි ශනික මේ පැන්සල් දෙක මං ගෙනාවා හරිද ඔන්න guys අපේ තීක්ෂණ වැඩ පටන් ගන්නවා ඔන්න පිරිසිදු කර වැඩ පටන් ගන්නවා අපේ තීක්ෂණ අන්න අපේ කේෂාන් බස් ගස් නගිනවා ගැම්මට නගින්න අය දන්නවනේ ආයි දන්නවනේ. දන්නවනේ අපේ කේෂාන් ගොඩේ ආයි නයිට් සයිඩ් එකේ නෝනා වගේ තමයි. නෝන නෙමෙයි හලෝ නයිට් සයිඩ් එකේ මල්ලි. මල්ලි මල්ලි. නයිට් රයිඩර් මල්ලි ඔන්න අපි චාලි කරන්න තමයි යන්නේ ඔන්න මම පස්සේ ගන්න නයිට් සයිඩ් එකේ මල්ලි තමයි බයික් රයිඩ් මට. ඔන්න guys ඉතින් අපිට ප්‍රශ්නයක්වත් දෙන්න දන්නේ මේ චාලි කරන්න ගිහිල්ලා මේගොල්ලොත් ඉතින් පිස්සු වැඩන කරන්නේ guys ඔන්න අපේ කේෂාන් එනවා ඕ guys අපේ කේෂාන් මුන්ට නිකන් මැජික් වගේ මාව දැක්කා. නයිට් රයිඩර් ගේ මල්ලි බයික් රයිඩර් ආවම මැජික් නෙමේද බා. අපේ සච්චිට පොඩ්ඩක් අපේ පැන්සල් එක චාලි කරන්න මේ කොලයක් නේද ඔන්න බලා ගන්න පැන්සල් වර්ගේ මේ පැන්සල් හදන අය පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඇට්ලස් sunflower ඒ මම මේ පොත කුත් අරන් ඇවිල්ලා ඉස්සුද කොහෙද මට තීක්ෂණ guys අපේ ඉංග්‍රීසි පොත මේ තීක්ෂණ අපි 6න් 6 එහෙම ගන්න දැක්කද තීක්ෂණ පොඩ්ඩක් අර රැප් එක කියලා වෙන්න නෝද? අලුතෙන් ආපු රැප් එකනේ දියන්නේ ඔව්. වද නැද ලංකාවේ මල්ලි සිංහලෙන් රැප් වල යලි පැන ගිය තාලෝගෝනි අපි අපේ කූරු ගණන් කරලා ආව දැන් රැප් එක මචං ඕන සුද්ද සිංහලෙන් ඉන්නවද වටේ පිට ඔය රැප් දෙනා ඉන්න රැප් සෙට් නේ නෑනේ ගත කටබුල දත්ම දින්න තින්දා ඉන්නේ කට දවහපන් කට හපන් මේ රැප් උඹලගේ රවුම් ලස්සනයි හලිදර මූසලයි සද්ද ලස්සනයි උඹලගේ අඬ මූසලයි සද්ද ලස්සනයි ස්තරස්තාන මම දනි කොමල් රිවර්සර් එතකොට අචල චංචක ස්ථායි අන්දර වලට දාලා මේරක මගේ හිත බය නෑනේ සටන්ට මචං ඔන්න දුන්නට ඕනේ නෑනේ ෆ්ලැට් අල පලෙන් දෙල්ලේ ඉතින් ගහවන් ඉතින් අප්පුඩියක්වත් ඉතින් අපේ කොල්ලා කොහමද ඉතින් ගැම්ම. ආයි ගයිස් අපි මේ වැඩ කරන්න යන්නේ මිනි අපිත් රැප් දන්නේ නැහැ වගේ හිතන්න එපා. අපිත් ආයි ඉතින් රැප් කොල්ලෝ තමයි ඉතින්. මේ වෙලාවේ මතක නැහැ. ඒක වෙනම කතාවක්. ඊච්චන පොඩි. අවදයක් දිනවා මාර්දික කස්ටමර් ගන්නවරේ උ මේ තනි ඉතින් ෆ්‍රී ෆයර් වැඩින්ම තමයි. ID එක කියන්නකෝ මචං. 14යි 59යි 54යි 54යි 602 ඔන්න ඉතින් රීකැප් දාලා ගන්න ෆ්‍රී ෆයර් ගහන්න එන්න ඕනි කොල්ලෝ ඉන්නවා අපේ වීඩියෝ එක අනිවාර්යෙන් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා වැඩේ පටන් ගන්න. ලයික් එකට පයින් පාරක් හරි දාන්න. හැමදාම කියනා වගේ පයින් පාරක් හරි දාන්න. ගයිස් ඔයගොල්ලෝ ඉතින් මිනි කැප්ෂන් ගේ අලුත් වීඩියෝ එක දැකලා ඇති. කණ්ඩ බොණ්ඩ ඔක්කොම මිනි කැප්ෂන්ලා දෙනවා. කණ්ඩ පිටින් සල්ලි පිටින් දෙනවා. ඔක්කොම මිනි කැප්ෂන් වැඩ. මිනි කැප්ෂන් වත් ෆලෝ කරලා TikTok වලින් Facebook වලින් YouTube එකෙන් ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ලයික් උත් කරන්න. අපිවත් හැබැයි ලයික් කරන්න එහෙම කැතට ගණන් ගන්න එපා. අරුට පොඩ්ඩක් මේ වචනේ කියවෙන්න පොඩි අවුලක් තියෙනවා. ගණන් ගන්න එපා. ගයිස් මේ මට වචන කියවෙන්න අවුලක් නෑ. හැබැයි මට පොඩ්ඩක් පැටලෙනවා. ගයිස් එන්න. ඔයාලට මං කිව්වා මතකද? ඔයාලට කැමති මේක කෙනාට පොඩි ලයික් එකක් දාන්න. කියන්නේ කැමති මේක කෙනාට නමෙන් ලයික් එකක් දාන්න කියලා. ඔයාලා දාන්න නැති කියලා හිතනවා. දැන් මේ නැත්තම් දැම්ම ලයික් එකක් දාන්න. ගයිස් මම කමෙන්ට් එකක් දාන්නකෝ. ඒකල මේ අන්තිමට මේකත් දාන්න. ඔව්. මම කේෂාන්. මේ ඉන්නේ දීක්ෂණ. මේ ඉන්නේ සත්සිදු. මේ ඉන්නේ ගගන. මේ ඉන්නේ ඉනස්ක. සර්නේම් එක කිව්වොත් මේ ඉන්නේ ඉලාස්ටික්. කවුද? මේ ඉන්නේ ඉලාස්ටික්. ගයිස් මේ ඉන්නේ කවුද? තීක්ෂණ අනුරාධ. එහෙම කියන්න එපා. හරිද? අද ගයිස් අපේ මොඩ් දිලිෂ් ඇවිල්ලා නැහැ කියන්නේ. පට්ට සතුටා. අද ගයිස් සත්සින් මේ සත්සින් නෙමෙයි. ආචින්ස ඇවිල්ලා නැහැ. ඒත් ඔයාලා එයාට කැමති නම් විතරක් කමෙන්ට් එකක් දාන්න යාගෙන මින් අපි බල කරන්නේ එයාට. රහලගස් රාසක් කියන්න. ඕක මහා ගොන් ගුරුවා. කියන්න එපා. උස්සල පොලේ ගහයි. ගයිස් වන්ද ගයිස් අපි උස්සල පොලේ ගහන්න. ඔන්න අපි චාලි කරන්න යන්න ගයිස් පටන් ගන්නවා. ඔන්න ගයිස් පටන් ගන්නවා. I think අපි යන්
இந்த சங்க போத்தி மாளிகாவே தீனி வீடியோ කරා. ඉතින් සංග බෝධි මාලිගාවේ ඉන්නවා දෙක මනේ හනේ මෙතන. ඒ යස්නවා දිනහල. yes. පොඩ්ඩක්. පේනවද දන්නේ නැහැ. ගයිස් අපිට පේනවද? එක්ස් පේනවනේ. ගයිස් අපිට සර්ෆේකත් ඇවිල්ලා ගහුවොත් කොහොමද ආතල් එක? ආයි චාලිගේ මාලි. මෙතන ෆ්ලැට් කරාන්කෝ. ඔන්නේ පොතට වැඳහන් නැත්නම් ඉගෙන ගන්න බැරි වුණොත් එහෙම වෙන කෙලියක් වෙනවා. අයියෝ මගේ පොත මොකද? ගයිස් මේක බ්ලර් වෙලා වගේ තියෙනවා. හරි ගියා ගයිස්. මෙන්න අපි චාලි කරන්න යන්නේ කට්ටිය එකතු වෙලා. නෑ ගයිස්. ඔන්න ගයිස් අපි චාලි එක් කරන්න යන්නේ කට්ටිය එකතු වෙලා. බලන්න. ගයිස් හදිස්සියක් චාලි මෙතන මේස් කැර කරොත් අපි පයින්නවා ගඟට. නේ ඔයට. ඔයට නේ ගයිස්. මෙතන තියෙන ඔයා පයින්න අපි නම් පයින්නේ. නේ ඔයා වගේ අපි නම් බය නෑනේ. අයියේ මම බය නෑ තමයි මම නිර්භීතයි. දැක්කම මගේ කහපාට ටී-ෂර්ට් එකෙන් ගැම්මට තියෙනවා. මෙතන නෑ. හරි සෙරප්පුවකින් මේවා සෙරප්පුවක් දෙන්නකෝ. ගගන සෙරප්පුවක් දෙන්න. වැක්ටර් අපි කරන වැඩ. අන්න ගයිස් අපි කරන අලුත් වැඩ. ආ ඉතින් JCB ආව වගේ තමයි ඉතින්. නෑ ගයිස්. JCB වරාද? සෙරප්පු කන්න බම්බලා. අලුතෙන් ගත්ත සෙරප්පුව. JCB පරාදයි ඉතින් මේ ආයේ. මේ මොකෙද්ද බා? අයියෝ මට සංග බෝධි මාලිගාවේ පොඩක් එන්නකෝ. ටග්ගල තියන්නේ. ඊවෙන් නෑනේ. ඒකනේ පොත කන්න එපා. පොත කන්න පොත් ගුල්ලෙක් කියලා හිතුවද? කියන්න බෑ. ගියා මේකෙක් වෙන්න පුළුවන් නේ. පේනවා ඇති හසිදුරක් කිසිම කාරණයක් නෑ වගේ බලාගෙන ඉන්නවා. පොඩ්ඩක් ගන්ධවාන හිගතියක් තියෙනවා පොඩ්ඩක්. ගයිස් ඔන්න අපේ චාලි වැඩේ යනවා. ඔන්න අපේ ගයිස් චාලි වැඩේ යනවා. මේක තියන්න පුළුවන් කියලා. ගයිස් අපිට පෙන්වන්න දෙයක් තියෙනවා එන්නකෝ. මට අපි ඔන්න යනවා ගයිස්. අපි වැඩක් කරන්න. ගයිස් ඔන්න බලන්න. ගයිස් ඔන්න ඔයාලා බලන්න හොඳටම ගයිස් බලන්න. අතන ඔයාලට පේනවද නිකන් බෝතලයක් තියෙනවා වගේ ගයිස්. හොඳට බලන්න. අතන බෝතලයක් තියෙනවා වගේ පේනවද ගයිස්? ගයිස් පොඩියට අර බෝතලයක් ගයිස්. ඒක ගයිස් එතන කැරකෙනවා. එතන කැරකෙනවා ගයිස්. අර පොල් කොලෙත් එක්කම තියෙන ගයිස් එතන. අර වහලක් වගේ උඩින් දාලා ඒකට යටින් තියෙන්නේ. එන්න ඒක හොඳට ඔයාලා නිරීක්ෂණය කරන්න. මම ඔයාලට ගයිස් රවුම් කරලා වෙන්නම් නම් එඩිට් වලින්. ගයිස් ඔය ගණන් ගන්න එපා. ඔතන පොඩි හොල්මන් කෙස් තියෙනවා. ඔතන හොල්මන් හිර කරලා සුර එහෙමත් දාලා තියෙනවා. ඔතන අපි ඒක මේ ඉනෙස්කයි සත්ති ඉනෙස්කයි මයුරයි. ඒ අපි යාළුවෙක්. ඉනෙස්කයි මයුරයි දා සුරයක් ගලවලා ගඟට දාලා ගහගෙන ඉන්නේ. මයුර නෙවෙයි සනුත්. සනුත් කියලා කෙනෙකුයි මේ ඉනෙස්කයි. සුරයක් ගලවලා ගඟට දාලා. ඒකේ හරි ගයිස් ගලවනවා ගන්න හොල්මනක් නිදහස් වෙනවා. ගයිස් අපිට ඉතින් අපිට චාලි වැඩේ කරන්න ඕනේ එන්න ගයිස්. මොකද ගයිස් ඔයාලට එනවද? අන්න කියනවා සුපිරි බොට් එක චාලි කරන්න. අන්න පේනවද ඔයාලට අන්නර ගහ. ඒ ගහ එතන වතුර ගයිස්. උතන වතුර උනාට මාර හොල්මන් කේස්. ඔව් ගයිස් ඔතන අර පේනවද අර මොකද කේකවර ගහේ උඩ අර අතේ මම කුරුල්ලෙක් ගයිස්. ඒ නිකන් කුරුල්ලෙක් වෙන්න බෑ අර රතු පාටයි යමුතු. කුරුල්ලෙක් උඩ ගයිස් ගගන හරි මත ගයිස් අර බලපන් අර ගහේ අර රතු පාටන මොකද්ද බැඳලා තියෙන්නේ ගයිස් සූර්යයක් නෙමෙයි රතු පාට මොකද්ද තියෙනවා ගයිස් පේනවද අන්න අපි ඒක වලට රවුම් කරලා අපි වලට ඒක රතු පාටින්ම රවුම් කරලා පෙන්නන්න ගයිස් අපි දැන් අපි වැඩ නැතුව අපි චාලි වැඩේට බයිමු එන්න යෝ ඔයාලා දෙන්න ගයිස් ඔයාලා මිනි කැප්ෂන් එක දානවනේ මිනි කැප්ෂන් වගේ ප්‍රොපගෑන්ඩෝ කියලා හොල්මන් අල්ලන එකක් තියෙනවා ඔයාලා ඒකත් ෆලෝ කරලා වැඩියෙන් මේක නරඹන්න හැබැයි ඒකෙන් ප්‍රොපගෑන්ඩෝ කියන්නේ මේ ලෝකේ තියෙන හොඳම අල්ලන එක හොල්මන්ව අල්ලනවා හැම දෙයක්ම කරනවා එයා මෝහිනීවත් ගෙනලා තිනවා මහසෝනවත් ගෙනලා තිනවා ඕගොල්ලෝ ගයිස් ඒකම ෆලෝ කරන්න ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ඔන්න ගයිස් අපි චාලි වැඩේට පටන් ගන්නයි යන්නේ ඔන්න තීක්ෂණක වාරයයි ඔන්න ගයිස් අපි ඉතින් චාලි කරන්න යන්නේ යෝ ඔක්කොම කට්ටිය එන්න ඉතින් ගයිස් අපි වලට පොරොන්දු වෙන අපි කවදා හරි කියන්නේ අපි ඉන්න තාම 7 වසරේ අපිට තාම අවුරුදු 12යි අපි ඉතින් ඔයාලට පොරොන්දු වෙන අපි ඉතින් ගයිස් ඔයාලා දන්නවා මිනි කැප්ෂන් වගේම තව සුපිරි පොරක් ඉන්නවා ෆර්නෑන්ඩෝ කියලා පොර යන්නත් දගෙන ඉතින් ඔන්න ගයිස් ඉන්නවා මිනි කැප්ෂන් කියලා පොරක් හැබැයි මිනි කැප්ෂන් කියන්නේ අපි කරන චැලෙන්ජ් එක වගේම කැටිය තමයි හැබැයි ප්‍රොපගෑන්ඩෝ කියලා එක්කෙනෙක් ඉන්නවා එයා මෝහිනීවත් ගෙනලා තිනවා මහසෝනවත් ගෙනලා තිනවා එයා ඕනි තරම් ගුණ මන්තර ඕවා කරනවා අය ඔයාලා දන්නවද පුණි නැති නියන් ඔය පොරවත්
හැබැයි එයා කරන්නේ හුනියන් අර මේවා කපන එක විතරයි. ඕගොල්ලෝ දන්නවද කවුද මේ හැමදෙරන්ගේ නම? මට මේ හැමදෙරන්ගේ නම නම් අමතකයි guys. ඔන්න අපි ප්‍රොගෑන්ඩෝ follow කරන්න, like කරන්න, subscribe කරන්න. ඔන්න අද ඉඳලා තමයි ප්‍රොගෑන්ඩෝගේ වීඩියෝ එක පටන් ගන්නේ. දැන් අපේ කේෂන්ගේ වාරේ. දැන් අපි යන්නේ චාලි කරන්න guys. ඔන්න guys ඔන්න අපි පටන් ගන්නවා චාලි කරන්න. guys ඒ දෝසර් කරන්න ඒවා. ඩෝසර් guys අරගෙන ඩෝසර් කරනවා. හරි guys දැන් දෙන්න කොනේ. බල්ල ටූ කරලා දන්නේ නැහැ. ඉන්න ගල්ලා. අපේ ගාගෙන තමයි පෙන්සල් හරියටම තියන්න වැඩ. අපේ කොල්ල දිනවා. චාලියක්ගේ ආන චාලි අයියේ are you in here? චාලි චාලි are you in here? චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන guys චාලි වෙන්න ඉපා. guys අපි දැන් guys යාගෙන් චාලි ඉන්න චාලි ඕ පොඩකින් ඉපා. guys ඔයා දැක්කද? කවුරුත් පිඹින්නේ නැහනේ. පිඹින්න එපා. මේ චර රත ගන්න. මම දැක්ක හැටියට නම් කවුරුත් පිඹින්නේ නැහැ මේ අවස්ථාවේ. ඇත්තම කියන්නේ පිඹින්න නැහැ බෑ. පිඹින්නේ නැහැ. අපි දැන් චාලිගෙන් ප්‍රශ්න චාලි ඉන්න. චාලි ඔයා අපිත් එක්ක තරහෙන්ද ඉන්නේ? 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 චාලි අපිත් එක්ක තරහෙල්ලු. අපි ඇයිද කියලා හමුද? එයිද කියලා හොඩ යට උත්තර දෙන්න විදියක් නැහැ. චාලි අපි මේ සෙල්ලම නවත්තන්නද? චාලි අපි මේ සෙල්ලම නවත්තන්නද? චාලි අපි මේ සෙල්ලම නවත්තන්නද? ගෑවිලා යාළුවනේ එක අපරාධේ. අපි සෙල්ලම නවත්තන්න තව කරමුද? අපි අහමු නවත්තන්න කියලා. චාලි අපි මේ සෙල්ලම නවත්තන්නද? චාලි අපි මේ සෙල්ලම නවත්තන්නද? චාලි අපි මේ සෙල්ලම නවත්තන්නද? guys චාලි අපිට කියනවා එපා කියලා. boys බලන්න මේ අවට හරි චාලිට අපි බලමු මෙච්චර බලය අම්මට. guys බලන්න අමුතු ඒ එපා කිව්වත් එකම හුලඟක් එක්ක අමුතු විදියට එනවා. guys බලන්න අමුතු හුලඟක් එක්ක එනවා. පේනවද දන්නව ඔයාලට? අපි ආයෙ පාරක් ගන්නන්නේ ඔයා විතර ඉන්නද කියලා. ඔයාලේ ගෑවිලා නේ. චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන පාරක් උත්තර දුන්නා. ඉතින් මොකද කරන්නේ? දැන් ඉතින් අමුතුම ෂොක් එකක් වෙලා තියෙන්නේ. guys අපිට යන්න වෙයි guys මෙතනින් නම්. ඒ අපි චාලිට බැනලා දුමු. ගඟේ පාක්. guys ඔන්න අපි just now ඇඳලා ඔන්න වැඩේ කරන ගමන් ඉන්නේ. ඉතින් guys ඔයාලා දන්නවා මිනි කැප්ෂන් වගේ ඉන්නවා ෆර්නෑන්ඩෝ කියලා එක්කෙනෙකුත් පොඩක් ගෑවිලා. අපි ඔයාලා බොරොන් දෙනවා guys මිනි කැප්ෂන් එහා කරලා අපි කියන්නේ මිනි කැප්ෂන්ට අපහාස කරනවා නෙමේ. මිනි කැප්ෂන් කියන්නේ මිනි කැප්ෂන් වගේ අපි අනිවාර්යෙන් කෑම් ගහලා ඉතින් බඩු ඉතින් දැන් අපි guys පටන් ගමු. guys ඔයාලට පේන්නේ තියන් අතන මූණක් තියෙනවා guys. හොඳට බලන්න guys. පේනවද ඔයාලා කළු කුහරයක් වගේ තියෙනවා. ඔඩුයි මොකක් බං නේ? guys ලට පේන්නේ නැද්ද දන්නේ නැහැ මචං. guys අපිට ගොඩක් බය හිතෙනවා guys. අපි මෙතන චාලිත් කරා. මෙතන ගොඩක් භයානකයි වගේ guys. මට නම් පේන්නේ නිකන් හොල්මනක් මචං කොලේ ගනි. අපි guys අපි මේ වැඩේ නවත්තන්න යන්නේ. කොලේ අරන් අපිට දාන්න වෙනවා ගඟට. කරන්න දෙයක් නැහැ. guys අපි මේ කොලේ ගඟට දාන්න යන්නේ. මොකද අපිට පුච්චන්න නැහැ අපිට ඉතින්. වෙන ඕන දෙයක් වෙච්චාවේ හත කඩාගෙන වැටුණාවි කියන තමයි තියෙන්නේ. ගණන් ගන්න එපා ඔවා සුදු දේවල් ඉතින්. guys ඔක් ගඟට අපි පොඩි චැලෙන්ජ් අපි චාලි චැලෙන්ජ් එකක් කරමු. මේක චාලි කියන හොල්මන ඇත්තක් නම් තප්පර 10ක් දෙනවා. තප්පර 10 ඇතුළත මේක ගිලුන් නැත්තම් චාලි ඇත්තටම ඇවිල්ලා. 3 2 1 2 3 4 5 6 7 8 9 10 උඩ තෙත්තුනේවත් නෑ බං අඩුයි. guys ඒ කොලේ තෙත්තුනේවත් නෑ.
සත්‍යිද පුළුවන් දුල අරන් වරින් ගෝලේ අනේ මට බෑ අඩෝ ඒ සතා ඒ අරන් වරේ ඒ සකු අඩෝ ඔබ විතරයි පිටකට ඉන්නේ මචං ඒ ගයිස් පේනවා තාම තෙත්තුන්නේ සම ගිරුනිමත් නෑ ගයිස් අපි මෙතනින් ටක් ගාලා යමු ගයිස් මෙතනින් ගිහිල්ලා බෑනේ සාපයක් අදිනවා මේක කර ඊ තාම තෙත්තුනේවත් නෑ කොලේ ගයිස් මෙතනින් දාන වෙලේ මේක එකපාරට උඩුකම් බලා ගියා ගයිස් මොකද මේ කෑ ගහන සද්දයක් එන්නේ අර බල්ලෙක් ගයිස් අර ඉතින් ගයිස් ඒ කොලේ නම් යන්න කියයි අපිට කරන්න දෙන්න අපේ ටයිම් ඕවර් වෙලා තියෙන්නේ ගයිස් අපිට ඉතින් තා පන්තියක් තියෙනවා අපි ඒකට යන්නත් ඕනි ඉතින් අද අපි අපේ වීඩියෝ එක එන්ඩ් කරනවා ඉතින් ලයික් පාරක් දාලා කමෙන්ට් පාරක් දාන්න අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්නත් ඕනි සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවා අපි ඉතින් පව් අපි ඉතින් පොඩි ළමයි අනේ ඉතින් ප්ලීස් වඳින්නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා අනිවාර්යෙන් යන්න තාම සබ්ස්ක්‍රයිබර්ස්ලා ගයිස් 20ක්වත් ඇවිල්ලා නැහැ තාම අපිට ගයිස් අනේ ගයිස් අපිට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ ගාණක් ගහන්න අපිට ඕගොල්ලෝ උදව් කරන්න අපි තාම පොඩි ළමයි අපි පොඩි අනාගත සබ්ස්ක්‍රයිබර්ස්ලා 20ක්වත් නැහැ යාළුවෝ අපි තාම පොඩි අනාගත සීනියක් තියාගෙන අපි මේ වැඩේ කරන්නේ ගයිස් ඕගොල්ලෝ ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා ඔයාලට මතකද අපි කේෂාන් කිව්වා මෙතනින් කැමති ඕන ගායකෙක්ට නෙමෙයි පොඩ්ඩක් ඩාන් වෙනවා මෙතන ඉන්න ඕනිම ළමයෙක්ගේ නමක් දාන්න මෙයාගේ නම මම කේෂා මම කේෂා. සක්සිදු ඉනස්ක ගගන තීක්ෂණ තව මේ ආශින්ස කියලා එක්කන ඉන්නවා දන්නවා දෙවනි වීඩියෝ එකේදී එයා දැවිලා හිටබේ නෑ මන් දන්නේ ඇයිද කියලා එයාගේ නමත් ඔයාලා කැමති නම් දාන්න ඉතින් අපි අද වීඩියෝ එක නවත්තනවා ඉතින් ගුඩ් බයි ඉතින් ගයිස් අපේ පුංචි දිනේ තමයි අපි කොහොමද හරි හොඳ ටිකනකින් සල්ලි හම්බ කරලා ඉතින් කොරියන් යනවා අනේ අපිට පින් සිද්ධ වෙයි සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා දාන්න එහෙනම් ගයිස් ගුඩ් බයි